මට තේරෙන දේ නම් ඉතින් ළමයි පාඩම් කරන්නේ නැහැ කියලා තමයි තේරෙන්නේ. ටියුට් එකක්වත් අල්ලන්න තත්ත්වයක් තමයි මට පේන්නේ පුතේ. කොහොම වුණාම මොකද වෙන්නේ කියහන්කෝ? විභාගේ ෆේල් වෙනවා. හෝ අඩු රිසල්ට් එකක් එන. ඉතින් ගොඩ දාගන්න බෑ ඉතින්. ඔයාලා හිතලා බලන්න හරි මම හැම වෙලේම මට මේ බණේ කියලාත් ඇතිලා උඹලටත් අහලා ඇතිලා. නමුත් තව අවුරුදු 10කින් විතර උඹලා සමාජය හම්බ කරන මිනිස්සුයි ගොඩක් වෙලාවට වයස අවුරුදු 26ක් නේ එතකොටනේ. අපි 12ක් 13ක්ම ගමු. එතකොට ඔයා මොකද්ද මොනම තරාතිරමේද ඉන්න ඔයා මොකද්ද කරන ජොබ් එක කියලා ඔයා තීරණය කරලා බලන්න. හරි. ඒකෙන් හින්දා පාඩම් කරන්න. ටික මහන්සිලා තමන් හිතලා මේක තමන්ගේ වැඩක්. මේ පාඩම් කරන්නම හිතෙන්නේ නැත්තම් හිත හදාගන්න ඕන නම් මම මෙන්න මේ වගේ වැඩක් කරන්නත් පුළුවන්. මම කලින් කියලා තියෙන ඒ කට්ටියට කිව්වට වැඩක් නැහැ. විනාඩි 5 ක්‍රමයේ මම කිව්වා නේද? විනාඩි 5කට පාඩම් කරන්න. ඔයා ඒක පුංචි හරි ආරම්භයෙන් ඒ කියන්නේ දැන් උදාහරණ ලොකු පඩි පෙලක් දැන් ලොකු අඩි තියෙනවට වඩා මෙහෙම ඈතින් ඈත ලොකු පඩි පෙලක් ඒ කියන්නේ ඉනිමගක ලොකු මේ මේවන කියනට වඩා කකුල් තියනට වඩා මෙන්න පුංචි පුංචි පියවර තියෙනක පොඩ හරි උඩට යනවනේ. කියන දේ තේරෙනවද දන්නේ නැහැ. හරි. එකපාර ඔයාට පැය ගණන් පාඩම් ගන්න ටාගට් ගන්න ඔළුව හදන්න එපා කොහොමද. හරි. හැම වෙලේම පුංචි පුංචි පියවර වලින් ලියන්න උත්සාහ කරන්න බැයි නම් කම්මැලි වුණා. හරි. පොඩි දෙයක් ටා ගන්න. මම විනාඩි 5කට මම පොඩ්ඩක් මේ නෝට් එක බලනවා. විනාඩි 5කට මේ වගුව බලනවා. පිටු 10ක් නෙමෙයි. පිටුවේ මේ වගුව පාඩම් කරනවා. පොඩිනේ ඇතිනේ. ඒත් වැඩි නම් පිටු මේ වගුවේ මේ තීරු දෙක විතරක් පාඩම් කරනවා. ඒක ටිකක් අඩු වැඩි කවන්නේ නේද? එහෙම හරි. කාලය සම්බන්ධ වෙන විනාඩි 5ක් පාඩම් කරනවා මම එච්චරයි කරන්නේ. විනාඩි 5න් වැඩේ පටන් ගන්න. ඒක හොඳ ආරම්භයක්. වැඩේ පටන් ගන්න හොඳ ආරම්භයක්. හරි. විනාඩි 5ක් පාඩම් නැත්නම් විනාඩි 3ක් අඩුම මම විනාඩි 3ක් පාඩම් කරනවා කියලා හිතාගෙන කරන්න. ඔයාට ඒක කරන්න පුළුවන්. හරි. ඒකින්ද මේ කොහොම හරි මම මේ කියන ක්‍රම වලින් එකක් හරි මොකක් හරි හිතාගෙන වැඩේ පටන් ගන්න. හරි.